ඉතාමත් අලංකාර සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි ඉතාම අලංකාර වුණ මාවතට එලියක් ආශිර්වාද වචනය සමගයි මේ මුණ ගැහිලා ඉන්නේ. ශුද්ධ බයිබලයේ ලූක් 14 වන පරිච්ඡේදයේ 33 සහ 34 පද අපිට මෙසේ ආශිර්වාදයව තිබෙනවා. එසේම නුඹලා අතරෙහි තමා සන්තක සියල්ලම අත්නාරින කවරෙකුටත් මාගේ ගෝලයා වෙන්ට බැරිය. ඉතින් ලුණු හොඳය. නමුත් ලුණෙහි පවා ලුණු ගතිය නැති වුණොත් ඒවා රස කරන්නේ කුමකින්ද? හාලෙලූයා. යේසුස් වහන්සේ මේ වචන වලින් උන්වහන්සේගේ ගෝලයෙකු වීමේ මිල ගැන අපට උගන්වනවා. ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කිරීමට නම් අපට නමට පමණක් කිතුණුවෙකු වෙලා වැඩක් නැහැ. අපේ මුළු ජීවිතේම අපේ උන්වහන්සේට බාර දෙන්න අවශ්‍යයි. ඔබ කැමතිද උන්වහන්සේට ඔබේ ජීවිතේ බාර දෙන්න? තමා සන්තක සියල්ලම අතාරින්න. මේකේ අර්ථය වෙන්නේ අපි හැමදේම විකුණලා දාලා මුකුත් නැතුව ඉන්න එක නෙමෙයි. හදවතේ හිමිකාරීත්වය. අපේ මුදල්, දේපල, රැකියාව, සම්බන්ධතා, සිහින, අපේම කැමැත්ත පවා දෙවියන් වහන්සේට ඉහළින් අපට තියන්න බෑ. අප සතු සියල්ලටම වැඩිය ක්‍රිස්තුස් වහන්සේ අපේ ප්‍රමුඛත්වය වෙන්න අවශ්‍යයි. මගේ, මට, මම යන මේ හැම සිතුවිල්ලක්ම ස්වාමීනි මේ සියල්ල ඔබේ, ඔබයි මගේ සියල්ල කියන ආකල්පයට පැමිණීමම සැබෑ ගෝලකමයි. ලුණු හොඳයි. ඒ කියන්නේ බයිබලයේ අපිට ලුණු කියන එක පවිත්‍රතාවය පෙන්නන, ප්‍රයෝජනවත් බව, යහපත් බලපෑමක් ඇති කරන සංකේතයක් බව දකින්න ලැබෙනවා. ලුණු ආහාරයට රසයක් දෙනවා. ක්‍රිස්තියානි ලෝකයටද ආලෝකයක්, ආශිර්වාදයක්, යහපත් වෙනසක් ගෙන එන්නෙක් බවට ලුණු වගේ අපි ක්‍රිස්තියානි ලෝකයේත් රසවත් වෙන අය බවට පත්වෙන්න අවශ්‍යයි. හැබැයි මේ ලුණු වල ලුණු ගතිය නැති වුණොත් මොකද වෙන්නේ? තව දුරටත් කිසිම ප්‍රයෝජනයක් නැහැ. පයට පෑගෙන්නවත් වටින්නේ නැති තරම්. ක්‍රිස්තුස් වහන්සේට අපේ කැපවීම අහිමි වුණා. උන්වහන්සේ පොළවට අපිව ගෙනාපු පරමාර්ථය ඉෂ්ට නොකරම විශ්වාසවන්තකමේ සාක්ෂියක් අපේ ජීවිතේ නැති වුණාම දෙවියන් වහන්සේ තුලත් අපිට හරියට අර කිසිම රසක් නැති ජීවිතයක් වගේ. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙන්නෙම වෙනස් වෙච්ච ජීවිතයක් ගත කරන්න. ලෝකේ ආකාරයට සමාන නොවුන අනේකාකාර ඒ පීඩා ප්‍රශ්නවලදී ජයග්‍රාහී තත්වයෙන් ඉතා කැප වූ කිතුණු දරුවෙක් විදියට ඉදිරියට යන්නයි උන්වහන්සේ අපිව සාක්ෂියක් ලෙස මේ පොළවට ගෙනලා තියෙන්නේ. එහෙනම් අපි ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන්නට කැප වෙන්න අවශ්‍යයි. අපි සතු සියල්ලට වැඩිය උන්වහන්සේට ප්‍රමුඛ ස්ථානයට දෙන්න අවශ්‍යයි. ලෝකයේ තුල ලුණු වගේ යහපත් බලපෑමක් අපි කිතුණු ජීවිතය තුල ඇති කරන්නට අවශ්‍යයි. අපේ හදවතේ පළමු ස්ථානය අද තියෙන්නේ කාටද? ස්වාමින් වහන්සේ මේ ලෝකයට අපව ගෙනාවේ ආලෝකය දෙන්න නම් අද ඔබගෙනුයි මගෙනුයි යාලෝකයේ නිදහස් වෙනවද? අපේ ගෝලත්වය මොන වගේද? අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු. ප්‍රේමවන්ත ධර්මිෂ්ඨ දෙවි පියාණනි, ඔබට වඩා වටින දෙයක් මගේ හදවතේ නැහැ. මට එහෙම දෙයක් තියෙනවා නම් මට මං කියන ඒ දේවල් අතාරින්න මට ශක්තිය දෙන්න. මට ඔබ වහන්සේගේ සැබෑ ගෝලයෙකු ලෙස ඔබ වහන්සේ මා පොළවට ගෙනාවා වූ පරමාර්ථය ඉෂ්ට කරන්නට කැප වෙන්න මට ශක්තිය දෙන්න. මාව ඒකට පුරුදු කරන්න. මම බලපෑමක් ඇති කරන සාක්ෂිකාරයෙක් වෙන්න මට උපකාර කරන්න. යේසුස් වහන්සේගේම නාමයෙන් ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.